සාහිත්‍ය කියන්නේ හරි පුදුමාකාර දෙයක්. ඒක මිනිස්සුන්ගේ ආත්මයත් එක්ක බැඳිලා තියෙන්නේ හරි අපූර්ව ආකාරයකට. මිනිස්සුන්ගේ ජීවිතයේ තියෙන ඇතැම් සිදුවීම්, ඇතැම් මතක සටහන් එක එල්ලේ කියාගන්න බැරි වුණාම මිනිස්සු Tamanගේ හැඟීම් සාහිත්‍යයට මුසු කරන්නේ හරි පුදුමාකාර විදියට. නූතන කවි පරපුරේ අග්‍රගණ්‍යම කවියෙකු වන මහින්ද ප්‍රසාද් මස්සිමුල සූරීන්ගේ හරි අපූර්ව පොතක් තියෙනවා. මේ පොත නම් කරලා තියෙන්නේ ඇහි පියන්න හැරිලා කියලා. මේ මංගාව තියෙන්නේ මේ කෘතියේ 13 වෙනි වෙළුම. මේ කෘතිය හරි අපූර්ව කවියක් හම්බෙනවා මට. මේ කවිය නම් කරලා තියෙන්නේ සැඳෑ සමයේ හිරු උදා වී කියලා. මේක පටන් ගන්න මෙන්න මේ විදිහට. දවල් කෑමට ඉද්දී අපි ගෑනු පොලිමි. බොඳ රූපයක් දුරින් පෙනෙන ඒ හම්බය ඔහුවත්ද. පිඟානක් අත ඇතිව පිරිමින්ගේ පොලිමි. ඔහුය. එතකොට මේ කවිය ආරම්භ වෙනකොට අපට තේරෙනවා මේ කවියේ ඉන්න එක්තරා කාන්තාවක්. එයාගේ වයස සීමාව ගැන අපි දන්නේ නැහැ. හැබැයි මෙතන අපට ඒක සංකේතයක් දෙනවා මේ කවියේ බොඳ රූපයක් දුරින් කියන. බොඳ රූපයක් කියන එකේ අර්ථ දෙකක් තියෙනවා. එක්කෝ ඒ පුජ්‍යලයා ගොඩාක් ඈත ඉන්නවා පේන්න ඕන. එහෙම නැත්නම් මේ කාන්තාවගේ ඇස් පෙනෙන ප්‍රමාණය අඩු වෙන්න ඕන. සාමාන්‍යයෙන් ඇස් පෙනීම දුර්වල වූ කාලය වයස්ගත කාලේ නේද? එතකොට අපි විශ්වාස කරමු මේ කාන්තාව ටිකක් වයසට ගියපු කාන්තාවක් කියලා. ඊළඟට මෙන්න යා කියන කතාව. අද දවස මේ තරම් පුදුම වූ එකක් බව මගේ ඇඳ ළඟ ඉන්න යසවතීලට බිසෝ නෝනලට කොහොම නම් කියන්නේ. මේ කවියෙන් අපට තේරෙනවා මෙයා කිසිම වෙලාවක බලාපොරොත්තු නොවුණු මේ පිරිමි රූපය දැක්කට පස්සේ එයාගේ හදවතට මහ පුදුමාකාර සතුටක් ඇති වෙනවා. හැබැයි එයාට මේ දැනුණු සතුට එයා ළඟ ඉන්න බිසෝ නෝනටවත් යසවතීටවත් කියන්න බෑ. අපි දන්නේ නැහැ ඒ ඇයි කියලා. ඒත් දැන් අපිට ප්‍රශ්නයක් එනවා. මෙයාගේ ඇඳ ළඟ ඉන්න බිසෝ නෝන යසවතී කවුද? ඇයි එයා එහෙම ඉන්නේ කියලා. අපිට මේ ප්‍රශ්නේ තියාගෙනම අපි යන්කෝ ඉස්සරහට. ඊළඟට කියනවා අමතකම නොවන ඉස්සර දාක ඔයා නොකියා ගියේ ගෑණියක් මොනවනම් කරන්නද? අදම බඳිමුයි කියූ යකට වගේ කටහඬට ඒ නිසා ජීවිතේ ඇමුණු වෙමි. අපි දන්නවා යෞන් වියට එළඹෙත්ම ඇතිවන්නා වූ ප්‍රේමණීය හැඟීම් තුල ගන්නා වූ තීන්දුව తీරන විටක පසුතැවීමට හේතු වන බව. විටකේ වේදනාකාරීද විය හැක. කෙසේ හෝ මට තේරෙන විදිහට මේ කවිය තුල මේ කාන්තාව සහ පුරුෂයා අතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා. ඒ වගේම මේ පිරිමි පුජ්‍යලයට එහෙම නැත්නම් මේ පුරුෂයාට කිසියම් වූ බලපෑමක් හේතු කොටගෙන මේ ප්‍රේමය නවත්තන්න වෙලා තියෙනවා. ඔව් ඒ ප්‍රේමය නවත්තපු විදිය මේ කාන්තාව කියන්නේ නොකියාම ගියෙන් කියලා. ඒ කියන්නේ කියන්නෙම නැතුව ගියා කියන්නේ ඒ තරම් ඉක්මනින් මෙයා ප්‍රේමය නවත්තලා තියෙනවා. මේ පිරිමි පුජ්‍යලයා මේ කාන්තාව අතහැරලා ගියාට පස්සේ එයාට වෙන කරන්න දෙයක් නැතිකමට එයා ජීවිතේ ඔහේ ඇදගෙන යන්න බලාගෙන තවත් එක් පිරිමියෙක් එක්ක විවාහ වෙනවා. හැබැයි මෙයාගේ හදවත තුල එයාගේ පළමු ප්‍රේමය හැමදාම ජීවත් වුණ බව කවිය ඉස්සරහට අපට අවබෝධ වෙනවා. අපි බලමු ඉන්හාට මොකද වෙන්නේ කියලා. මේ කාන්තාව අහනවා දරුව සලකන්නේ නැද්ද? බිරින්දෑ මිය ගොස්ද? මෙහෙට ආවේ අදද? ඒවා දැන් මොනවටද? මේ කවිය කියනකොට අපට තේරෙනවා මේ යාලා ඉන්නේ වෙන කොහෙවත් නෙවෙයි මහලු මඩමක කියලා. මොකද මෙතන අහන්නේ දරුව සලකන්නේ නැද්ද? බිරින්දෑ මිය ගොස්ද? එහෙනම් මේ අපි పూర్වයෙන් කතා කරපු කාන්තාව මේ වෙනකොටත් ඉඳලා තියෙන්නේ මේ මහලු මඩම. එයා මහලු මඩමේ ඉන්න අවස්ථාවේ තමයි මේ යාගේ පරණ පෙම්වතාව බොඳ රූපයක් විදිහට දකින්නේ. එයා දැන් ඉතිහාස කතාවක් මතක් කරනවා. මාව හිරි වට්ටාපු නොලැබුණොත් මරාගෙන මැරෙනවාමයි කියු. ඒ බොළඳ ආදරේ මොනතරම් පුදුමයිද? නව යෞවනියත් එක්ක ප්‍රේමණීය හැඟීම් වලදී අපි ගන්නා වූ තීන්දුව తీරන ඇතැම් විට බොළඳ බව.
මේ බොළඳ බව තුළ ප්‍රේමයක් ගැබ්බ නැතුවම නොවන බවත් අප මතක තබා ගත යුතුයි. මේ කියන පිරිමියත් මේ කාන්තාව සමග ප්‍රේමයෙන් වෙළුණු දින ඔහු කිව් ඇතැම් දේ මේ කාන්තාවට මතකයට එනවා. නොලැබුණොත් මරාගෙන මැරෙනවාමයි කිව්වේ. ඒ බොළඳ ආදරේ මොන තරම් පුදුමයිද. මේ කාන්තාව අදටත් ඒ බොළඳ බවින් දුන්න ආදරයට ආදරය කරන බව අපට හොඳට වැටහෙනවා. අහම්බෙන් දුටු විගස ලොකු කොළුගේ කළු මුහුණ මතක් වුණා. ඒ රහස අදටවත් කවුරුවත් නෑ දන්නේ. මම මේක ආරම්භ කරන වෙලාවෙදිම කිව්වා මේ නිහඬ අහස අප නොදන්නා බොහෝ දේ දෙස බලාගෙන නිහඬවම තාමත් දින සති මාස අවුරුදු කල්ප කාලාන්තරයක් ගෙවන බව. මෙතනත් තියෙන්නේ ඔබ මා කවුරුත් නොදන්නා මේ ලෝකයෙන් එදා සිට වසන් වුණු තවත් එක් සිදුවීම. මේ කාන්තාව සහ පිරිමියා අතර ඇතැම් ආකාරයට ප්‍රේමය පමණක් නොව ප්‍රේමයේ ගැඹුරට ගොස් ඒ ලිංගිකත්වය දක්වාම ගොස් ඇති බව අපට මෙතනදි සනාථ වෙනවා. ලොකු කොළුගේ කළු මුහුණ මතක් වුණා. සාහිත්‍යය හරි සුවිශේෂී කාව්‍ය පක්‍රමයක් තමයි ව්‍යංගය කියන්නේ. ව්‍යංගාර්ථය තුලින් මහා ලොකු අර්ථයක් ගෙනහැර පාන්නට පුළුවන් බව ඕනෑම කෙනෙක් දන්නවා. මෙතනදී මේ කියන පිරිමියා දැක්කට පස්සේ ලොකු කොළුගේ මුහුණ මතක් වෙනවා නම් නියත වශයෙන්ම මේ කොළු කාගේ වෙන්න ඕනද? නියත වශයෙන්ම මේ කියන පිරිමියාගේ දරුවෙක්. එහෙනම් අපිට තේරෙනවා මේ දෙන්න අතර ප්‍රේමය වචන වලට පමණක් සීමා වූවක් නොව ඒ කායිකව ලිංගිකත්වය දක්වාම දුරදිග ගොස් තිබූ බව. කොහොමත් ඒක දන්නේ ඒ දෙන්න විතරයි අද ඔබ මා දැනගන්නකම්ම. ඒ රහස අදටවත් කවුරුවත් නෑ දන්නේ. තාමත් ඒ රහස කවුරුත් දන්නේ නෑ. දැන් ඉතින් හැමදාම හැන්දෑවේ පිරිමි පැත්තට ඇවිත් ඇඳ ගසා හදාදී නින්ද යනකන් ඔහේ කතා කර කර ඉන්න අපිට පුළුවන් වේවි. මේ කවිය අවසානය හරිම ලස්සනයි. මේ කාන්තාව ජීවිතයේ අවසාන කාලය තුල හරි අහිංසක බලාපොරොත්තුවක් තියාගන්නවා. කාත් කවුරුවත් නැතුව සලකන්න කෙනෙක් නැතුව මහලු මඩමකට ඇවිත් ජීවිතය ඔහේ ගෙවනකොට එයාට මේ හම්බුණ පරණ ජීවිතය නැවත එයාව ජීවත් කළා බව මට නම් දැන් හොඳටම තේරෙනවා. එයා මෙන්න මේ විදිහේ බලාපොරොත්තුවක් තියාගන්නවා. දැන් ඉතින් හැමදාම හැන්ද අපි දෙන්නට අද ඉඳලා හැමදාම හවසට පිරිමින්ගේ පැත්තට ඇවිත් ඔයා මගේ පැත්තට එන්න ඕනේ නැහැ. මම පිරිමි ඉන්න පැත්තට එන්න. ඇවිල්ලා ඇඳගසා හදාදී. සාමාන්‍යයෙන් කුටුම්බ ජීවිතයක් තුළ තමයි බිරිඳ විසින් තම ස්වාමියාට නිදා ගන්න ඇඳ සකස් කරලා දුන්නේ. හැබැයි මේ කාන්තාව කියනවා අද ඉඳන් මට පුළුවන් ඔයාගේ ඇඳ හදලා දෙන්න. ඔයාගේ ඇඳ සකස් කරලා දෙන්න. එතන හරි අහිංසක බලාපොරොත්තුවක් තියෙනවා. ගොඩක් කාන්තා පාර්ශවයේ කැමති තමන්ගෙන් තම ස්වාමියාට ඉටු යුතු යුතුකම් ඉෂ්ට කරන්න. මේ කාන්තාවට තමන්ගේ ස්වාමියා නොවුනත් එයාගේ පරණ පෙම්වතා නිසා එයා හරි ආසාවෙන් ඉන්නවා තමන්ගේ පෙම්වතාව ආදරණීයව බලා ගන්න. මේක තුල මට තේරෙන්නේ මේ කාන්තාව ජීවිතේ කොච්චර කම්කටොළු මැද ජීවිතේ ගෙව්වත් එයා එදා සිට අද දක්වාම තමන්ගේ පරණ ප්‍රේමය හදවත තුලම තියාගෙන ඉඳපු බව. අපි බලමු ඊළඟට. නින්ද යනකන් ඔහේ කතා කර කර ඉන්න. අපට පුළුවන් නේ. ඔහේ කතා කර කර ඉන්න නම් අපිට නිදහසේ හැඟීම් බෙදා ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. එතකොට අපේ හිතේ තියෙනා වූ හැම දෙයක්ම ඔහේ කියවන්න පුළුවන්. ඒ සඳහා විශ්වාසවන්ත කෙනෙක් වෙන්න ඕන. එතකොට මේ කාන්තාවට දැන් ලැබිලා ඉන්නේ Taman විශ්වාස කරන කෙනෙක්. Tamanගේ මහලු කාලයේදී නැවත ජීවිතේ සැහැල්ලු කරගන්න කතා කර කර ඉන්න විශ්වාසවන්ත කෙනෙක් ලැබුණාම ඒක මහා ලොකු
සැනසෙල්ලක් වේවි. අස්වැසිල්ලක් වේවි. මේ කවිය ඔහේ නිකන් ලියවුණු කවියක් නෙවෙයි. අපි දන්නවා ඇතැම් සාහිත්‍ය නිර්මාණ සඳහා වස්තුවිෂයන් සොයා ගන්නකොට ඒ වස්තුවිෂය ඒ සාහිත්‍යකරුවාගේ පෞද්ගලික අත්දැකීමක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙන කෙනෙකු ලබපු අත්දැකීමක් වෙන්නත් පුළුවන්. මේ කවිය කියවනකොට මගේ ජීවිතේ මා අත්විඳ තියෙන ඇතැම් සිදුවීම් මගේ සිහියට එනවා. සමහර දේවල් නම් ගම් වලින් කිව හැකි වුවත් මම හිතනවා ඒක එහෙම නොවිය යුතුයි කියලා. කොහොම වුණත් මේ නිහඬ හස්තලයේ යට නිහඬවම ඇති වෙලා නිහඬවම වියකිලා ඔහේ වැළලී යන ප්‍රේම කතා දසදහසක් අතරේ තවත් එක්තරා එක් ප්‍රේම කතාවක් සැඳෑ සමයේ හමු වුණු බව මේ කවියෙන් මට දැනෙනවා. ඉතින් අද දවසේ මට හම්බුණු තවත් එක් අපූර්ව කවියක් මේක. ඉතින් අපි ආයෙත් දවසක මේ වගේම හරි අපූර්ව සාහිත්‍ය නිර්මාණයක් එක්ක හමු වීමේ බලාපොරොත්තු වෙන අදට සමුගන්න. අත්තටු විඳගත් විහංග විලාසෙන් අපේ පැතුම් ඉකි බිඳිනු ඇසේ අපේ පැතුම් ඉකි බිඳිනු ඇසේ